මේ ලියන්නේ ලෙවල් 3 පන්තියේ ඉඳන් කරන අපි හදපු ගවලෙන්. ඉතින් මේ ගවලෙන් අපි නෝනගේ තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි මේ ගවලෙන් සම්ප්‍රදායික ගවලෙන්ට වඩා වෙනස් දෙකක්. ඔව්. ඒකට පුංචි හේතුවක් තියෙනවා. මිනිස්සු දෙකකට තුනකට කලින් ශ්‍රී ලාංකික විදිහට අපි අද බිහිසුන වෙසණයකට මුහුණ දෙන්නේ. තමයි දීර්ඝ සුදුනාන. මේ සුදුනාන සත්‍යයත් එක්ක ගමතුරද වෙනවා, නායයන්ද වෙනවා, පුරාණ සත්‍යයක් වෙනවා. ඒවත් එක්ක ශ්‍රී ලාංකිකයන්ගේ සම්පූර්ණ ජන ජීවිතේම අඩාගෙන ඒකත් එක්ක මිනිස්සු අවුරුදු ගාණක් හම්බ කරපු ධනස්කන්ධය දෙවිවල වතුරට දිය වෙනකම් ගහතින යනකම් බලන් ඉන්න ඕන සිද්ධ වෙනවා. තමන් උදපන්දා පටන් තමන් එක නගින්න හිටපු ලෙන්ගතුව මිනිස්සු තමන්ව දාලා යනකම් බලන් ඉන්නවා. ඒ කියන්නේ සමාජයේ අමදාත වෙන්න පුළුවන්, ආචසිය වෙන්න පුළුවන්, නැන්ද මාම වෙන්න පුළුවන්, තමන්ගේම සහෝදරයෝ වෙන්න. ඉතින් මේ වෙසනත් එක්ක තමයි විසරත් එක්ක නැගිටින ගමන් තමයි දාශසි පහ නක්කල විසරත් සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් අපි හිතුවා නක්කල කියන්නේ සාමයේ පුනරුත්පත්ති, නක්කල කියන්නේම සාමය සහ සහජීවනය අපේ ගවලට අලුත් අර්ථකථනයක් දෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් අපේ ගවලටයි මේ ගවලෙන් ආකෘතිය දැද්දෙන් ඔබට පේන ගවලෙන්. ඒ ගවලෙන් ඇතුලේ ජේසුස් අම්මා ඉන්නවා, ජෙසෙත් මාලා ඉන්නවා, මෞපිය සිනහස නැත්තේ ජේසුස් පිළිගු. හරි ලස්සනට නරනවා. ඉතින් මේ ගවලෙන් ආකෘතියක මේ ගවලෙන් තමයි ප්‍රධානම කොටස වෙන්නේ. දැන් මම කියවනේ මේ ගවලෙන්ට අපි අලුත් අර්ථකථනයක් දෙලා දෙනවා කියලා. හැබැයි මේ අංගය අපි වෙනස් කරන්නේ කිසිම වෙලාවක නෙවෙයි. ඒකට හේතුව තමයි ශුද්ධව පෞල කියන්නේ කිසිම වෙලාවක කැඩුණු බිඳුණු පෞල් සංස්කාරයක් නෙවෙයි. ඉතින් ඒක නිරූපණය කරන්න තමයි ගවලෙනේ ශුද්ධව පෞල කියන අංගය අපි වෙනස් නොකර ඉන්නේ. ඉතින් අපි සම්ප්‍රදායික ගවලනක දකින්න ගොපල්වන් සහ එඬියරන් අපේ ගවලනේ දකින්න නැහැ. ඒ වෙනුවට ඔබට පේනවා ඇති මැටියෙන් නිර්මාණය කරපු පුද්ගල රූප තියෙනවා. මේ පුද්ගල රූප තමයි එදා විසනය නිසා අගතියට පත්වෙච්ච අපේම ජනතාව. මෙතන ඔබට පේනවා ඇති හාමුදුරු නමක් ඉන්නවා, ගැබිලි මාතාවක් ඉන්නවා, දරුවන් වඩාගත් පිරිස් ඉන්නවා, ආබාධක පිරිස් ඉන්නවා, වයසක පිරිස් ඉන්නවා. ඉතින් මේ පුද්ගල රූප වලින් අපි සම්පූර්ණ ජනතාව නියෝජනය කරන්න උත්සාහ කරනවා. ඒකත් එක්ක දැන් මම කියවනේ එළියන් සහ බොබල්ලන් වෙනුවට මේ පුද්ගල රූප ටික ආදේශ කරලා තියෙන්නේ කියලා. අපි දන්නවා සුදා සමාජයේ ඇතුලේ එළියන් සහ බොබල්ලන් කියන්නේ ජේසුස් වහන්සේගේ ගැනවීම නැත්තම් දෙවියන් වහන්සේගේ ආදරය නොමුදව බලාපොරොත්තු වෙච්ච පිරිස. අන්න ඒ නිසා තමයි එදා වල්ගදරුව පායම ගමන. ඔව් ජේසුස් වහන්සේ ළඟ බලන්න ආව තමන් ගැනවීම බලාපොරොත්තු වෙනවා. ඉතින් වර්තමානයේ ඒ කතාව පොඩ්ඩක් වෙනස්ලා තියෙනවා. එදා එළියෙන් ජේසුස් වහන්සේ ළඟට ගියා වගේ අද අගතියට පත්වෙච්ච පාර්ශවය ජේසුස් වහන්සේගේ ගැනවීම බලාපොරොත්තු වෙනවා කියන එක තමයි අපි මේක නිරූපණය කරන්න උත්සාහ කරන්නේ. සම්ප්‍රදායික ගවලනක අපිට අනිවාර්යෙන් දකින්න තියෙන සාධකයක් තමයි රජතුන් කට්ටුව කියලා කියන්නේ. හැබැයි මෙතන රජතුන් කට්ටුවක් නම් පේන්නේ නැහැ. ඒ වෙනුවට ඔටුනු පලන්නපු හමුදා රූප කිහිපයක් දකින්න පුළුවන්. ඉතින් රජවරු කිව්වම අපිට එන පළවෙනිම අදහස තමයි පෝසත්. පෝසත් වෙනවා කිව්වම ඒක ධනෙන් විතරක් නෙවෙයි සිතින් පවා පෝසත් වෙන්නේ. අපි රූපවාහිනිය දකින්න නැති, සජීවීව දකින්න නැති, හමුදා නිලධාරී මිනිස්සුන් බේරගත්ත විදිහ අපි දකින්න නැති. ඔවුන්ට අවශ්‍ය වේදි ද්‍රව්‍ය ටික දෙනවා, ළඟා වෙන්න බැරි භෞතික පරිසර විනාශ වෙලා තියෙද්දි ඒවට ළඟා වෙන්න බැරි අවස්ථා තියෙද්දි පවා කොහොම හරි තමන්ගේ ජීවිතවලට තියෙන තර්ජනය පවා සලකන්නේ නැතුව හමුදා නිලධාරී ඒ අවශ්‍ය ස්ථානවලට ගිහිල්ලා අවශ්‍ය මුදා ගැනීමේ මෙහෙයුම් දියත් කරන්න පසුබට උනේ නැහැ. ඉතින් ඒකත් එක්ක බලද්දී මේ හමුදා නිලධාරීන්ගේ සිත් හරිම පොහොසත්. ධනෙන් නෙවෙයි ආදරය, ප්‍රේමය සහ යහපත් ගුණාංග වලින්. ඉතින් එදා රජවරු හිටියට අපි අද අපේ වර්තමාන සමාජයත් දකින සිතින් පොහොසත් රජවරු තමයි මේ හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන්. සම්ප්‍රදායික ගවලනක අපි අනිවාර්යෙන් දකින අංගයක් තමයි ගවලනට උඩින් දේවදූතයෙක් නිරූපණය කරලා තියෙන එක. හැබැයි අද අපේ ගවලනේ දේවදූතයෙක් නැහැ. ඒ වෙනුවට අපිට පේනවා ඇති හෙලිකොප්ටරයකින් හසින හමුදා නිලධාරියෙක්ගේ රුවක් අපි නිරූපණය කරලා තියෙනවා. ඉතින් ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ හමුදා නිලධාරියන් මම කලින් කිව්වා වගේ ළඟාවේ නොහැකි ස්ථානවලට පවා ළඟා වුණා.
මිනිස්සුන්ව බේරගත්ත. සමහර විට මිනිස්සුන්ගේ මුළු ඇඟම වැසී යන තරමට වතුර තිබුණත්, ඉන්න තැනක් නැති වුණත්, කන්න බොන්න දෙයක් නැති වුණත්, ඒ හැම දෙයක්ම තියෙද්දි අමාරු කාල වකවානුවක් මිනිස්සු ගත කරද්දී තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව හමුදා නිලධාරීන් මිනිස්සුන්ගේ ජීවිත බේරගත්ත කියන කාරණාව තමයි අපි මෙතනින් නිරූපණය කරලා තියෙන්නේ. අපි සමහර අවස්ථාවලදී දැක්කා හරි ඛේදජනක සිදුවීම් පවා සිදු වෙනවා. ඒ තමයි හෙලිකොප්ටරයකට සිරපු ගුවන් නියමුවෙක් පවා ජීවිත අනතුරට ලක් වුණා. ඒකෙන් අපිට පැහැදිලි වෙන්නේ හමුදා නිලධාරීන් තමන්ගේ ජීවිතේ පවා හිතන්නේ නැතුව අන් අයගේ ජීවිත ආරක්ෂා කරගන්න කැපවුණා කියන. ඉතින් ඒව බලද්දී ඔවුන් තම වර්තමානයේ ඉන්න මිහි පිට දේව දූතවරු. මේ සෙලිබ්‍රාඩිය බලපෑමත් එක්ක ඇතුළු සමස්ත බලපෑම ගත්තම අපි දැක්කා ජීවිත ගොඩක් විනාශ වෙනවා. ඒ සමහර මිනිස්සු සදාකාලික ආබාධිත ආත්මයක ලක් වෙනවා. ඉතින් ඒක තමයි අපි මේ විදිහට නිරූපණය කරන්නේ. එතනම එහාට ගියම අපි දැක්කා මම කලින් කිව්වා වගේ දේපල විනාශයෙන් බොහොමයක් සිද්ධ වෙනවා. ඒකත් එක්ක ගොඩනැගිලි විනාශ වුණා. මිනිස්සු බොහොම අමාරුවෙන් ආයෝජනය කරපු කෙත්පත් විනාශ වුණා. ඒ විතරක් නෙවෙයි. මේ කෙත්පත් වලින් ලබාගත් අස්වැන්න අපේ ලංකාවේ නෙවෙයි. ඉතින් ඔබට පේනවා ඇති මේ ගවලන ඇතුලේ අපි කිසිම තැනක පිදුරු භාවිතා කරලා නැහැ. ඒක පිදුරු භාවිතා නොකිරීමට හේතුව තමයි කෙත්පත් විනාශ වීම නිරූපණය කරන්නේ. ඔබට මේ පිටිපස්සේ ගවලන පිටිපස්සේ තේරෙන්නේ කන්දක් නායකගේ අවස්ථාව. අපි දැක්කා ශ්‍රී ලංකාවේ තිබු දුම්රිය මාර්ග බොහෝමයක් අවලං වුණා. මේ සුලිකුණාගේ බලපෑමත් එක්ක. ඉතින් මේ අවලං වෙච්ච දුම්රිය මාර්ගත් අපි මෙතන නිරූපණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ දවල්වල කරුවක් නම් බෑනේ. සමහරට පායන්නේ නැති. හැබැයි අපි ඒක දැක්කේ නැහැ. ඉතින් ඔබට පේනවනේ අර කන්දට උඩේ නායකගේ කන්දට උඩේ ඉර පාලා තියෙනවා. ඒකෙන් අපි සංකේතවත් කරන්නේ අපි කොයිතරම් වැටුණත් මේ සුලිකුණාගේ බලපෑමත් එක්ක අනිවාර්යෙන් නැගිටිනවා කියන බලාපොරොත්තුව අපිට තියෙනවා. ඉතින් ඒ බලාපොරොත්තුව තමයි අපි මේ ඉරේ සංකේතවත් කරලා තියෙන්නේ.